කොහොමද ඔයාලට ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් ගේන්න කියලා හිතුණා. පුංචි මේ ප්‍රශ්න ගොඩාක් එක්ක තමයි ඉතින් මේක අද ගත්තේ. මොකද මේ එක හේතුවක් තිබුණා රටේ තිබුණු ස්වාභාවික විවසනයත් එක්ක වීඩියෝ එකක් ගේන්න තරම් හිතට ඇත්තටම හරි මදි. අනිත් එක මේ පාසල් නිවාඩුව ලැබිලා තිබුණනේ. ඉතින් ගෙදර පොඩ්ඩක් ජරමර ගොඩයි. ඒක නිසා ඒකත් බලලා වීඩියෝ එක පොඩ්ඩක් ෆෝස් කරා. එහෙනම් අලුත් වීඩියෝ එක ඔයාලා බලන්නකෝ කොහොමද කියලා. ඔයාලට ගැලපෙනවද? ඔයාලා හොය හිතපු එකක්ද කියලා. මේ තියෙන්නේ හැමදාමත් වගේ කඩලපිටි. කඩලපිටි වලින් අපේ සම ඉක්මනට පැහැපත් කිරීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ කිරි. මුදවපු කිරි. මේක නම් හැමෝම දන්නවනේ. මේ තියෙන්නේ කෝමාරිකා දෙපැත්ත කපලා අර කහ පාට ගතිය අයින් කරලා මේක කපලා පැය දෙකක් විතර වතුරේ බස්සලා තිබුණා. අර කහ පාට තියෙන මේ ශ්‍රාවය අයින් වෙලා යන්න ඕන කියලා. අද මගේ ගාව මේ තිබුණේ නැහැ කස්තුරි කහ. මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් කස්තුරි කහ වෙනුවට ගන්න ගෙදර හදලා කොටලා ගන්න කහ එක. මම මේක තමයි බොන්න ගන්නේ. අපි එහෙනම් යමු සුපුරුදු පරිදිම වීඩියෝ එකට. ඒකටම දාගන්නවා ඉතුරු අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් ටික. මේකෙන් කහ කුඩු චුට්ටක් අන්න එකේ හිරුණා. කහ කුඩු මේ සැඳි කාලක් වගේ ඒ ඇති. ඊට පස්සේ මේ දෙක චුට්ටක් මික්ස් කරගන්න හොඳට. සමහර අයට මට ඇවිල්ලා තිබුණා කිව්වා මේ කහ ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ ඇලර්ජි වෙනවා කියලා කිව්වා සමහර අයට. කහ ඉෆෙක්ට් වෙනවා නම් ඔයාලට කස්තුරි කහ කන කහ දෙකම ඒ කියන්නේ ගෙදර හදලා ගන්න කහ දෙකම ඔයාලට ඉෆෙක්ට් නම් කහ නොදා ඔයාලා මේ ඉතුරු ඉන්ග්‍රීඩියන්ට් ටික දාලා බලන්න. ගොඩක් වෙලාවට කහ නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් හදන්න නැතුව ඉන්න එක හරිද? හදලා බලන්න. ස්පූන් එක වෙනස් කරා මී පැණි භාවිතා වෙන්නේ නැති නිසාද. ඊට පස්සේ මේකට දැන් මේකේ යෝගට් සහ දෙකම තියෙනවා. යෝගට් කහ දෙකම දාලා තමයි මේක කවලා කරන්නේ. ඊට පස්සේ යමු මේක කපන්න ඕනේ. මෙතනින් කපලා මේකේ මැද ශ්‍රාවය කපන්න. එන්න මේ විදිහට තමයි ශ්‍රාවය ගත්තට පස්සේ මේකේ මැද කැට ගත්තට පස්සේ තියෙන්නේ. හොරලා කට් කරලා මෙතනින් ගන්න තියෙනවා. අපි මේක මෙහෙම චුට්ට දාලා බලමු. ස්වාභාවික කෝමාරිකා එකම පාවිච්චි කරන්න මේකට. මේ වගේ ඔයාලට සොෆ්ට් ක්‍රීම් එකක් වගේ තමයි එන්නේ. මේක හොඳින් කවලා කරගෙන ඉන්නවා. ඉතින් මම ඔයාලට ලංකල පෙන්නන්න හදලා. මේ වගේ ටික් පේස්ට් එකක් තමයි එන්නේ. කුටි තමයි වැටෙන්නේ. මේක සෝදා පිරිසිදු කරගත් නූනට භාවිතා කරලා විනාඩි 20ක් 15ක් 20ක් 30ක් වගේ තියලා කාලයක් තියලා අයිස් වතුර වලින් හොදලා ඉවත් කරන්න. ඒ කියන්නේ උණු වතුර නෙමෙයි ඇල් වතුර වලින් හොදලා ඉවත් කරන්න. ඊට පස්සේ ඔයාලගේ සම හොඳින් මොයිස්චරයිසර් කරගන්න. කරලා බලන්නකෝ වෙනස. මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට දැනුනේ කොහොමද කියලා. එහෙනම් ගිහින් එන්න.